Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අදත් ඔයාලව මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මං හිතනවා ඔයාලා හැමදෙනාම සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි vlog එකක් ගේන්නේ. මේ දවස්වල ටිකක් වැඩ තිබුණා. ඉතින් ඒ වැඩත් ඔක්කොම ඉවර කරගෙන vlog එකක් ගේනවා කියලාම හිතුවා. මොකද වැඩ ආසේ vlogs කරන්න බෑනේ. ඉතින් ඔය හැමතැනමටම يعني ගමන් බිමන් ගොඩක් තිබුණා. ඉතින් ඒක නිසා තමයි vlog එකක් පරක්කු වුණේ. ඉතින් අද ඇවිල්ලා ජූලි 31 වෙනි සිකුරාදා. ඉතින් අද මම ඔයාලට ඊවිනිං රූටීන් vlog එකක් තමයි ගේන්නේ. ඊවිනිං රූටීන් කිව්වත් මේක ගොඩාක් රැ වෙනකන් නැහැ. පොඩිම vlog එකක්. ඉතින් ඔයාලා බලාගෙන ඉන්නවනේ. ඉතින් ඒක නිසා තමයි මම මේ vlog එක ගේන්න තීරණය කළේ. ඉතින් ඔයාලගේ පැතිවලට කොහොමද? අපේ පැත්තට නම් හොඳටම අවුව. දවල්ට එහෙම ගෙයක් ඇතුළේවත් ඉන්න බෑ. ඒ තරම් රස්නෙයි. රෙද්දක්, ඒ කියන්නේ මොනවා හරි රෙද්දක් වේලෙන්න දැම්මොත් එහෙම ඒක පැයෙන් වේලෙන තරමට මාර රස්නයක් තමයි තියෙන්නේ. ඉතින් මේ දවස්වල හුඟක් වතුර බොන්න ඕනේ නේද? ඉතින් ඇඟ ඉතින් සිසිල්ව තියාගන්න සිසිල් කෑම කන්න ඕනේ. මං ඉතින් ඔහෙ නිකන් ඒක නම් කිව්වේ ඉතින් වතුර එහෙම බොන්න. ඉතින් ඔය විදිහට අද හවස් වෙද්දී වැහි කලුවකුත් අහසේ තිබුණා. ඉතින් මම මේ මගේ දහස් පෙතියා ගාහේ හැදිලා තිබුණු මල් අර මේ වේලිලානේ ඒවා ටික කඩාගත්තා. ඔය තියෙන මල් ටිකත් වේලුනහම ආපහු වහින දවසකට පාත්තියක් ආපහු දාලා හදා ගන්නවා. ඉතින් ඕවට මම වතුර ටිකකුත් දැම්මා. ඒ වුණාට ඉතින් ඔය විදිහට තමයි තියෙන්නේ. කොච්චර වතුර දැම්මත් ඒක ඉක්මනටම හිඳිලා යනවා. ඔයාලට පේනවනේ ගස් කොළන් එහෙම. ඕක තමයි මම දැන් ඕක හිටවලා මාස 5ක් විතර ඇති. මාස 5ට ගොඩාක් ලස්සනට වැවිලා ආවා. ඉතින් ඒත් මේ පායන දවස් කීපෙට ඒක හොඳටම මැරිලා ගිහිල්ලා. මම ඔයාලට මේ කරකෝ පෙන්නන්නේ වැහි කලුව තියෙනවා කියලා. ඉතින් වැහි කලුවක් තියෙනකොට මාරම සතුටක් ආවේ මට නම්. දැන් වහී කියලා. හැබැයි ඒ වුණාට වැස්ස නැහැ. රෑ වෙලා 8ට 9ට විතර චූටිත්තම් කුඩු පොදක් ගියා. ඒකත් ලොකුවට මේ වැස්සේ නැහැ. ඉතින් මේ ඒ චූටි පොදයට වුණත් පොළවක්වත් එමුනේ නැහැ ඒකට. ඉතින් අද නම් vlog එක මේ මියුසික් දාලා එහෙම වීඩියෝ එක එඩිට් කරන්න තරම් ලොකුවට වීඩියෝ ක්ලිප්ස් නැහැ. ඉතින් කටින් කියලා තමයි වීඩියෝ එක ඉදිරියට ගෙනියන්න වෙන්නේ. ඔය තියෙන්නේ ඉතින් අපේ ගහේ නෙල්ලි එහෙම හැදිලා තියෙනවා. පැෂන් නෙල්ලි එහෙම තියෙනවා. ඔය මගේ කෝමාරිකා පාත්තිය. මගේ කටහඬ නම් ගොඩාක් අවුල් ගන්න එපා. මේ වෙද්දී මේ මට ටිකක් අසනීප ගතිය තියෙන්නේ. මේ පොඩ්ඩක් හෙම්බිරිස්සාව හැදෙන්න වගේ. අඩලා විසි කරන්න ඕනේ මේ කැඩිච්චුවා විසි කරේ. ඉතින් මේ මම ওই විදිහට ඒ කියන්නේ කෝමාරිකා පාත්තියේ තිබුණු මේ කැඩිලා තිබුණු සේරම අතු ටික ගලවලා දැම්මා. මම මේ වීඩියෝ එක කරන්න ගත්තට මම හොඳටම දන්නවා මේක කරන්න තරම් ලොකු වීඩියෝස් නැහැ කියලා. ඉතින් මම ඔය පොඩ්ඩක් ඔය මල් පාත්තිය චුට්ටක් පෙන්නනවා. මොකද මේ දවස්වල වෙලා තියෙන වෙනස්කම් තමයි ඉතින්. පේනවනේ මම ඕක හිටවුවා. ඕක ලස්සනට දළු දාලා ලොකු කොළේන මල් වැලක්. ඒක ඔය විදිහට තිබුණා. ඔය ඔතන මේ දුඹුරු පාට වැල්වල වගේ තියෙන මල්මයි. ඉතින් ඒවත් ගොඩාක් වේලිලා ගිහිල්ලා. ඉතින් ওই විදිහට කොළත් එනවා. ඒත් ඉතින් උඩින් මැරීගෙන එන නිසා ඉතින් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මම ආවා වොෂ් එකක් දාගන්න කියලා. එහෙනම් ඉතින් කෝමාරිකා පැලවලට වතුර දාන්න වතුර බාල්දියක් පිරෙව්වා. ඊට පස්සේ වොෂ් එකක් දාගෙන පොඩ්ඩක් මේ චුට්ටක් ඔහි හිටියා නිකන් මේ වෙන කරන්න වැඩක් තිබුණේ නැහැ. මේ ගේ එහෙම අතු ගාලානේ මම වොෂ් එකක් දැම්මේ. ඔය තියෙන්නේ මම දවල් ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. ඔය අපේ අද කිරියම බලන්න ගියා. බලලා එනකොට මේ නැන්ද අපිට දුන්න දොදොල් වගයක්. ඉතින් ඔය ටික තමයි අද දවසේ මගේ vlog එකට ඇතුළත් වුණේ. ගොඩාක් වීඩියෝස් ගත්තේ නැහැ. ඉතින් මගේ මේ වීඩියෝ එක බලවට ඔයාලට ගොඩාක් thank you. ඉතින් මගේ subscribersලා දැන් 100යි 101 තිබිලා එකක් අඩු වෙලා තියෙනවා. ඉතින් තවත් ඉස්සරහට ගෙනියන්න ඔයාලා මට පොඩි support එකක් දෙන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න, share කරන්න, subscribe කරන්නත් අමතක කරන්න එපා. ආයෙමත් දවසක ලස්සන vlog එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye.